අද බලමුද edible print එකක් කොහොමද කේක් එකකට ඇප්ලයි කරගන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ edible print එකක්. මේ print එක ගැන ලොකුවට විස්තරයක් මම දන්නෙත් නැහැ. ඒ වුණාට මට හිතෙන විදිහට මේ wafer papers වල තමයි මේ edible print එක ඒගොල්ලෝ ගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නව ඇතිනේ edible print එකක් කියන්නේ කැමරට සුදුසු print out එකක්. මේ paper එක වගේම මේ colors උත් ඇඟට කිසිම අහිතකර තත්වයක් ඇති වෙන්නේ නැහැ. කේක් එකක් එක්ක අපිට ආහාරයට ගන්න පුළුවන්. ඒ නිසා වෙන්නේ නැති අනිත් print වලට සාපේක්ෂව මේ edible print එකේ මිල නම් ටිකක් වැඩි. මේ edible print එක මම ගන්නේ කඩවත තියෙනවා Cake Clouds කියලා shop එකක්. ඉතින් ඒකෙන් ඒගොල්ලොන්ට අපිට අවශ්‍ය කරන image එක අවශ්‍ය කරන ප්‍රමාණයට PDF එකක් විදියට හදලා යවන්න ඕන. එතකොට තමයි ඒගොල්ලෝ මේ විදියට print out එක ready කරලා තියන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට කතුරක් උනත් පාවිච්චි කරලා අනවශ්‍ය කොටස් ටික කපලා ඉවත් කරගන්න. මේ විදිහට කතුරකින් කපනකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. normal A4 paper එකක් කපනවා වගේම තමයි. පුංචි වෙනසකට තියෙන්නේ A4 paper එකට වඩා මේ edible print එක චුට්ටක් ඝනකමින් වැඩි. එහෙමයි කියලා කතුරකින් කපනකොට කිසිම damage එකක් වෙන්නේ නැහැ. හරිම පරිස්සමට අපිට මේක කරගන්න පුළුවන්. මේ බලන්නකෝ මම ඔයාලට පේන්න idea එකක් ගන්න තමයි මේ විදිහට මම ඉරලා පෙන්නන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන විදිහකට මේක හසුරව ගන්න පුළුවන්. ඒ විදිහට කපාගත්තු edible print එක කේක් එකට ඇප්ලයි කරන්න කලින් කේක් එක සම්පූර්ණයෙන්ම බටර් අයිසින් එකෙන් හෝ ෆොන්ඩන්ට් එකෙන් කවර් කරලා තියාගන්න. ඉතින් මෙතනදී බටර් අයිසින් එකෙන් තමයි මම කේක් එක කවර් කරගත්තේ. උඩ කොටසට තමයි edible print එක ඇප්ලයි වෙන්නේ. ඒ නිසා උඩ කොටස නම් සම්පූර්ණයෙන්ම කවර් කරගත්තේ නැහැ. පුංචි බටර් අයිසින් ලේයර් එකක් තමයි මේ විදිහට දාගෙන තියෙන්නේ. මේ විදිහට කේක් එක උඩින් edible print එක තියාගත්තට පස්සේ print එකත් කේක් එකත් හොඳට ඇලවෙන විදිහට පොඩ්ඩක් print එක පහළට තද කරන්න. ඒ විදිහට කරාම කේක් එකත් print එකත් අතර තියෙන වායු බුබුලු එළියට ඇවිල්ලා කේක් එකට හොඳ ෆිනිෂින් එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මෙතනදී පේනවනේ මම මේ කේක් එක බේක් කරලා තියෙන්නේ අඟල් 6 ට්‍රේ එකේ. ඒ වුණාට මම edible print එක ලෑස්ති කරගත්තේ අඟල් 5මාරකට. එහෙම කරන්න හේතුව තමයි මේ කේක් එකේ උඩ කොටසට මම වෙනම බෝඩ් එකක් ඇප්ලයි කරනවා. ඒ නිසා තමයි කේක් එකට වඩා ටිකක් අඩුවෙන් print එක ලෑස්ති කරගත්තේ. ඔයාලට ඕනනම් පුළුවන් හරියටම කේක් ට්‍රේ එකේ size එකටම ගැලපෙන විදිහට print එක ලෑස්ති කරගන්න. එතකොට උඩට වෙනම බෝඩ් එකක් දාන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වගේ edible print එකක් අපිට කෙලින්ම කේක් එකට ඇප්ලයි කරන්න පුළුවන්. non edible print out එකක් කේක් එකට ඇප්ලයි කරනකොට අපි අනිවාර්යයෙන්ම fondant layer එකක් එක්කනේ කේක් එකට ඇප්ලයි කරන්නේ. මේ වගේ edible print එකකදී නම් ඒ විදිහ අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට තමයි මම edible print එකක් කේක් එකට ඇප්ලයි කරගන්නේ. ඒ වගේම මීට වඩා වෙනස් ක්‍රම ඔයාලා try කරනවා නම් අනිවාර්යයෙන්ම පහලින් comment කරන්න. ඒක මට තව කෙනෙක්ටත් අනිවාර්යයෙන්ම වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ edible print අපිට ready කරගන්න පුළුවන්. මේ shop එකට අමතරව ඔයාලා දන්න වෙනත් තැන් ගම්පහ කඩවත කිරිබත්ගොඩ මේ වගේ areas වල තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් comment කරගෙන යන්න. ඒක තවත් කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට edible print එක දාලා හදාගත්තු මගේ කේක් එකේ final look එක. මේ කේක් එකට අමතරව ඔයාලට මේ පේන්න තියෙන එල්සා theme එකට හදාගත්තු කේක් එකත් මම හැදුවේ edible print එකක් පාවිච්චි කරලා. ඊට අමතරව තවත් විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි edible print එකක් මේ විදිහට කේක් එකට ඇප්ලයි කරනකොට අනිවාර්යෙන් මේ ගැන කස්ටමර්ව දැනුවත් කරලා ඉන්න. මොකද normal කේක් එකකට වඩා edible print එකක් දාන කේක් එකේ price එක වැඩි. ඒ ගැන කස්ටමර්ව දැනුවත් කරලා කස්ටමර්ගේ budget එක අනුව කේක් එක ඔයාලට ready කරන්න පුළුවන්. එහෙනම් ඉතින් ආයිමත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් අදට ගිහින් එන්නම්. Bye. Thank you for watching.